ජීවිතයකට දරුවනේ සැනසිල්ල ගේන බුදු පසේ බුදු මහරහත් උතුමන්නේ නැනවතුන්ගේ ප්‍රශංසාවට ලක්වෙච්චි අසිරිමත් ගුණයක් ඉවසීම. කුමක්ද අසිරිමත් ගුණේ? ඉවසීම. ඉවසන තැනක් නිසා ගින්දරක් වෙහෙසක් උපදින්නේ. චුට්ටක් ඉවසුවත් සැනසීමක්මයි. ඉවසීම අප්‍රමාණව තියෙනවා නම් එයාගේ ජීවිතේ සැනසීම පහසුව අප්‍රමාණයි. හැබැයි මේ සමාජය තුළ අපිට අහන්න ලැබෙන කතාව ඕක නෙමෙයි. ඉවසීමට වර්ණනා ලැබෙනවා මිනිසුන්ගේ. හැබැයි මිනිස්සු හැමතිස්සෙම කියනවා ඉවසන්නත් ඕන, හැබැයි සීමාවකට. ඔය සීමාව ඉක්මවා ඉවසන්න ගියොත් එහෙම අන්තිමේ කරේ නගෙන්න එනවා. සීමාව ඉක්මවා ඉවසන්න ගියොත් එහෙම අන්තිමේ ඔළුවට අත හොදන්න එනවා. හරියට ඉවසීමට අදක්ෂයා ඉවසීමට පහර ගහන්න බැරි හින්දා හීන් සීරුවේ පහර ගහනවා. ඉවසන්නත් ඕන, හැබැයි ලිමිට් එකකට. ඕනවට වඩා ඉවසන්න ගියොත් එහෙම අසාර්ථකයි. අපි ඉවසීම තෝරාගත යුත්තේ ඇයි? ඉවසන්න කිව්වේ බුදුරජුන් නිසා. එයමයි. අන් හැම දෙයකටම වඩා ඒක හිතන්න. අපිට ඉවසලා හරියන්නේ නැහැ කියලා කියන්නේ බුදු කෙනෙක් නෙමෙයිනේ. මේ සමාජයේ ඉන්න සමාජයෙන් ගුටි කාලා තෙම්පරාදු වෙච්ච මිනිස්සු තමයි කියන්නේ ඉවසලා හරියන්නේ. ඔය මිනිස්සුන්ට ඔය තෙම්පරාදු වෙන්න සමහරවිට තමන්ගේ කර්ම දෝෂයි, තමන්ගෙම තියෙන දුර්වලතාවයි, ඔය ඔක්කොම ටික එකතු වෙලා තමයි එයාලා මේ වචන කියන්නේ. එක මිනිහෙකුගෙන් මොකක් හරි අකරතැබ්බයක් වුණා නම් බොහෝ ජනයා තීරණය කරනවා හැමෝම මෙහෙම තමයි. ඔය වගේ අයගෙන් තමයි අදහස් ලෝකෙට එන්නේ. ඉවසීම කියලා කියන්නේ වටින දෙයක් බව පැසසුවේ ලෝකේ අවබෝධ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. අපි ඉවසීම තෝරගමු. ඔයාලගේ ජීවිතය තුළ මේ දැන් මේ මොහොතේ කාවද්ද ගන්නට ඉවසන්ට අමාරු තැන්වල පවා ඉවසීම තමයි වටින්නේ. මං ඉවසන කෙනෙක් වෙනවා. අනිත් අය ඉවසුවත් එකයි, මට නැතත් එකයි. ඒක මගේ එකක් නෙමෙයි. මං ඉවසනවා. හිතක් උපද්දන්න. අපි පළවෙනියට මෝක කරමු. පළවෙනි එක තමයි හරි දේ තෝර ගැනීම. හරි දේ තෝරගමු. පුළුවන් ද බැරිද කියන එක දෙවෙනි කාරණේනේ. හරි දේ සම්බන්ධයෙන් හිතක් උපද්දන්න බුදුරජාණන් වහන්සේ වදාලා චිත්තුප්පාද මත්තම්පිකෝ අහං චුන්ද බහුකාරං වදාමි. චුන්දේනි, කුසලයක් වඩනවා කියලා සිතක් උපද්දන එකත් බොහෝ උපකාරයි කියලායි මා කියන්නේ. කෝපනවාදෝ කායේන වාචාය අනුවිධීයනාසු. කයින් වචනින් එක ක්‍රියාත්මක කරොත් සැලසෙන යහපත ගැන කවර කතාද? ඒ නිසා පළවෙනි එක හිතක් උපද්දන්න. ඉවසීම තමයි වටින්නේ. බුදුරජුන් ප්‍රශංසා කළේ ඉවසීම, නැනවතුන් ප්‍රශංසා කළේ ඉවසීම. කවුරු මොනවා කිව්වත් මට වටින්නේ ඉවසීම. මං ඉවසනවා.